ආයිබෝන් දුවේ පුතේ අපි සම්බන්ධ වෙලා තියෙන තවත් අනුමාන ප්‍රශ්නයක් සමග එතකොට මේ ගැටලුව තුල අපිට දීලා තියෙන මෙන්න මේම දෙයක් දරුවෝ යම් නෙළුම් මල් පොකුණක් තියෙනවා ඒ පොකුණ තුල සෑම දිනකම නෙළුම් මල් ප්‍රමාණය දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ අද නෙළුම් මල් 10ක් තිබුණොත් ඊළඟ දවසේ නෙළුම් මල් 20ක් වෙලා. ඊළඟ දවසේ නෙළුම් මල් 40ක් වෙලා. මම ඕනනම් මේක පැත්තකින් ලියා ගන්නම්කෝ. පළවෙනි කාරණය මෙන්න මෙතනින්ම ලියාගමු. ඒ කියන්නේ අපි හිතමුකෝ පළවෙනි දවසේ 10යි ඊළඟ දවසේ 20යි. ඊළඟ දවසේ මේක දෙගුණයක් වෙලා. ඊළඟ දවසේ දෙගුණ කරන ඕමෝම මේක දෙගුණයක් වෙනවා. හරි මේ ඉදිරියට යෑමේදී ඒක දෙගුණයක් වෙලා තමයි යන්නේ පුතේ. දෙගුණයක් වෙලා තමයි යන්නේ. පොකුණ සම්පූර්ණයෙන් පිරෙන දින 20ක් යනවා. දින 20ක් තුල පොකුණ සම්පූර්ණයෙන් පිරෙනවා. හරි දින 20ක් තුල මේක පිරෙනවා. ඒතකොට නමුත් මේක සෑම දවසකම දෙගුණේ බැගින් වැඩි වේගන යනවා. ඒතර ඔය කාරණේ දරුවගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර අපෙන් ආන ගැටලුව තමයි මේ නෙළුම් පොකුණෙන් භාගයක් නැත්නම් අඩක් පිරීමට දින කීයක් ගත වෙනවද? හරි දින කීයක් ගත වෙනවද පුතේ? එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේව. සම්පූර්ණයෙන් පිරීමට දින 20යිනේ. මේ බලන්න සම්පූර්ණයෙන් පිරීමට දින 20යි යන්නේ. හරි අපි කියපු කාරණයක් තමයි අද දිනට වඩා ඊළඟ දවසේ දෙගුණයක් වෙනවා. එහෙනම් මේක අපිට පොඩක් ආපස්සට ගන්න වෙනවා පුතේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පිරෙන දින 20ක් නේ. පොකුණ සම්පූර්ණයෙන් පිරෙන දින 20ක්. හැබැයි මේකේ භාගයක් කියන්නේ ඊට කලින් දවස නේද? ඒ කියන්නේ 19 දින නේද භාගයක් පිරෙන්නේ. 20 වෙනි දිනේ මේ සම්පූර්ණ පිරෙන්නේ පුතේ. එහෙනම් භාගයක් පිරෙන්න දින යන්නේ කීයද? 19. මම දරුවන්ට ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ පැත්තට ಗುಣ කරගෙන යනවා මේ පැත්තට මේක බෙදාගෙන ඉන්න ඕනේ. එහෙනම් අතරින් එකක් ඒකම ගන්න පුළුවන් නේ. අතරින් එකක් කියන්නේ මේ ප්‍රමාණයනේ. අතරින් එකක් පිරෙන්න හරි. ඒ කියන්නේ සම්පූර්ණ පිරෙන දින 20යි. මේකේ භාගයක් පිරෙන දින 19යි නා ඒකිනුත් භාගයක්. ඒ කියන්නේ භාගයක් කියන්නේ අතරින් එකක් නේ පුතේ. ඒ කියන්නේ 18 වෙනි දිනේනේ. පැහැදිලිද? ඒ කියන්නේ 18 වෙනි දිනේදී මේ පොකුණෙන් අතරින් එකයි පිරෙන්නේ. 19 වෙනි දිනේදී ඒකේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ දින 19 දී පුතේ භාගයක් පිරෙනවා. 20 වෙනි දිනේදී මේක සම්පූර්ණයෙන් පිරෙනවා. දරුවෝ මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. හරි? පැහැදිලිද? එතකොට ඕම තමයි පුතේ මේක අපිට හිතමුකෝ දැන් මේක 8න් එකක් බවට පත් වෙනවනේ. 8න් එකක් බවට පත් වෙනවා මෙන්න මේ ප්‍රමාණය යන්නේ. ඒ කියන්නේ 17 වෙනි දිනේ. දරුවෝ මේක හොඳින් තේරුම් ගන්න පුතේ. ඒ නිසා භාගයක් පිරෙන්න නම් ඇත්තටම යන්නේ අපි ගමු සම්පූර්ණ පිරෙන්න දින 19යි. භාගයක් පිරෙන්න යන්නේ සම්පූර්ණ පිරෙන්න දින 20යි. භාගයක් පිරෙන්න යන්නේ දින 19යි. ඒකෙන් අතරින් එකක ප්‍රමාණයක් පිරෙන්න යන පුතේ දින 18යි. 8න් එකක් ප්‍රමාණය 8න් එකක් කියන්නේ දින 17යි. ඔන්න ඕමම යන්න පුළුවන්. ඒතර මේක යම් මල් ප්‍රමාණයක් දීලා නැහැ. හරි අපිට දෙලා තියෙන්නේ මේ දෙගුණයක් වෙන කතාවනේ. එහෙනම් මේක හොඳින් තේරුම් ගන්න. මේ වගේ ගැටලුවක් ආවොත් පුතේ අපිට ආපස්සට ගිහිල්ලා මේ වගේ ආදේශ කරගෙන යන්න පුළුවන් දරුවෝ. එහෙනම් සියලුම දරුවන්ට ජය වේවා.